හරි සියලු දෙනාටම සුබ දවසක්. මීනා කොන්නිචිවා. අද දවසේ අපි 9 වෙනිදා ආරම්භ කරන්න තිබ්බ පාඨමාලාව තමයි අද ආරම්භ කරන්නේ. එතකොට අද දවසේ අපිට අපේ පටන් ගැනීම ආරම්භක සම්මන්ත්‍රණේ අපි අඛණ්ඩව පවත්වන 40 වෙනි සහ 41 වෙනි ගෲප් තමයි මේ පවත්වගෙන යන්නේ. සියලුම ගෲප්ස් ඉවරලා තියෙනවා. නේද? මේ වෙනකොට එක ගෲප් එකයි තව යන්නේ. ඒ ගෲප් එක විතරයි අපිට තියෙන්නේ. ඉතින් අපි එකක් ඉවරනකොට එකක් පටන් ගන්න ප්‍රමාණිකුල පිළිවෙලකට අපි මේ වැඩේ කරගෙන යනවා. ඒතර මම ඔබට බොහොම සුදුසු දෙනවා සම්බන්ධ වීම සම්බන්ධයෙන්. සමහර අයට පොත් ලැබිලා ඇති. සමහර අයට පොත් නැතුව ඇති. එතකොට අපි මුලින්ම කියන්න ඕනේ මම හිතන්නේ ලංකාවේ පළවෙනියටම සම්පූර්ණම පොත්පත් නිවසට යවලා පටන් ගත්ත පළවෙනි පාඨමාලාව මුලින් පාඨමාලාව මින්නන් නියෝග පොත රෙෆරන්ස් එක විදිහට පාවිච්චි කරනවා. මේකේ සියලුම දේවල් ඔබ හිත ලබා දෙන සෙෂන්ස් සම්පූර්ණ සෙෂන්ස් 36ක් තියෙනවා පාඩම් මාලාවේ. එතකොට පේපර් සෙෂන්ස් 10ක් කරනවා. ඔබ විභාගයට අනිවාර්යයෙන්ම සමත් වෙන්න ඕන ළමයින්ට. ජපානයේ දැන් වීසා ලැබෙන්න නම් බොහෝ අය වීසා ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ස්ටුඩන්ට් වීසා ලෙවල් 5 වත් පාස් වෙලා තිබුණ නැත්නම් වීසා එකක් අපේ අකණ්ඩව අවුරුදු 15ක් මම මේ ශේෂ්ත්‍රයේ ගත වෙලා ඉන්න අවුරුදු 20 කාලයක දැන් විදිහ හදාරනවා. ඉතින් මේවා කියන්නේ සිද්ධ වෙලා තියෙන සමහරවල් අපමානික පොදුපත් වෙන නිසා. ඒ නිසා අපි දෙන දේවල් ටික තමයි ඕගොල්ලන්ට පොත් සියල්ල නොමිලේ ලැබෙනවා. පළවෙනි රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ මේ අකුරු පොත සහ ඊටු සියල්ලම ඕගොල්ලන්ට නොමිලේ ලැබෙනවා. ඕගොල්ලන්ට කුරියර් කරනවා. කුරියර් එකේ charges විතරයි ගෙවන්න ඕනේ කුරියර් charge. එතකොට ඊළඟට අපි මිනන් නියෝග පොත ඔබට ලබා දෙනවා අපේ. ඊළඟට අපි හැම සතියේටම දවස් 3ක් තියෙනවා මේ පාඨමාලාව. සතියේ දින 3ක් තියෙනවා. ඒ කියන්නේ පස්වරු 6න් පස්සේ. හරි. පැය 6න් පස්සේ තමයි කියන්නේ. සාමාන්‍ය පැය දෙකක් තමයි අපේ වෙලාව. ඊට වඩා කාලය ගන්නෙ නෑ. රෙකෝඩින්ග්ස් ඔබට ලබා දෙනවා. ඒ පස්සේ ප්‍රයෝජනෙට සාමාන්‍යයෙන් අපි සති දෙකයි කිව්වට පැහැදිලි රෙකෝඩින්ග්ස් ඔබට බලන්න පුළුවන් සති දෙකකට වඩා. ඒතර අපි එහෙම සිස්ටම් එකක් හදාන්න තියාගෙන ඉන්නවා ප්‍රමාණිකව ඔබට පහසු වෙන්න. ඊළඟට අපි මේ පොතේ අභ්‍යාස ගත්තාම රේෂු B ඒ කොටස් තුනක් තියෙනවා ඔබට කියලා දෙන්න ප්‍රමාණිකව. මේ හැම කොටසක්ම අපි කරනවා. ඔබත් එක සාකච්ඡා කරනවා. මේ පන්තියේ ඔබට තත්පර කිහිපයක් තත්පර 40ක් 50ක් විනාඩියක් වත් වෙලාව දෙන්න අපි උත්සාහ කරනවා තනියම කරන්න පුළුවන් කියලා බලන්න. ඒ නිසා ඒ ටික ඕගොල්ලෝ කරන්න ඕනේ. කරලා අපිට අභ්‍යාසය වඩන්න. අභ්‍යාසය වුණාම අපි ඒව පරීක්ෂා කරනවා. ඒ වගේ අඩුපාඩු ඔබට කියනවා. ඊළඟට listening tracks 87ක් තියෙනවා මිනන් නියෝග පොතේ ඒක ඔබට ලබා දෙනවා. JLPD test app එක අපි ඔබට ලබා දෙනවා. ඒකේ සම්පූර්ණ ප්‍රශ්න මුළු ඔක්කොම ප්‍රශ්න තියෙනවා කෙටි ප්‍රශ්න 1008 වෙන්නේ. ඒ වගේ ලයින්ස් ඔබට 85ක් තමයි විභාගෙදී. ඒ විභාගෙදී ඒක කරගන්න ඔබට පහසු වෙනවා. අර කොටස ඉවර කරනවා. පේපර් සෙෂන්ස් 10ක් කරනවා. ඒ පේපර්ස් 10 ඔබට කලින් දවසේ එනවා ලැබෙනවා. ඔබ කරාම අපි සාකච්ඡා. උත්තර 4න් 3ක්යි වරදින්නේ කියලා තමයි අපි සාකච්ඡා. හරියන්නේ ඒක නෙවෙයි. මොකද ඊළඟට ඒ ප්‍රශ්නේ වෙන්න පුළුවන් උත්තරේ වෙන්න පුළුවන් ඊළඟ දවසේ ප්‍රශ්න. ඊළඟට අපි දැනටමත් අපි මේ විභාගයේ අපි මේ පාඨමාලාව පටන් ගන්නේ JLPT exam එක ඉලක්ක කරලා. JLPT exam එකට රෙජිස්ටර් වෙන්නේ මේ මාර්තු මේ හෙට අනිද්දා 15 වෙනි. ඒක ඔන්ලයින් ඔබට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඔබේ ජීවිත කාලය පුරාම JLPT විභාගයේ ලැබෙන සහතිකය වළංගු වෙනවා. ඒ හින්දා ඒක ජපානයෙන් තමයි පවත්වන්නේ. ජපානයෙන් තමයි ඔබට සහතික පත්‍රය ලැබෙන්නේ. ඔබ ජපානයේ යනවා නම් ශිෂ්‍යයෙක් විදිහට වෙන්න පුළුවන්, වර්කින් වීසා වලට වෙන්න පුළුවන්. වෙන යමු මොන කියන විසිට් වීසා ගැන ආරම්භ වෙනවා නෙවෙයි. ඔබේ නීත්‍යානුකූල විදිහට ඔබ ජපානයේ ඉන්න
ඉගෙන ගන්න කෙනෙක් වෙනකොට රැකියාව කරන කෙනෙකුට අනිවාර්යයෙන්ම ඔබට භාෂාවේ ප්‍රවීණත්වය වැදගත් වෙනවා. මේ හම්බෙන වැටුප තීරණය කරන්නේ ඔබ භාෂාවේ කොච්චර ප්‍රවීණෙක් වෙනවද කියන එක මත. ඒ හින්දා දැන් ජපානයේ ඉන්න දැනටමත් දන්නවා මේ தත්ත්වය අමුතුවෙන් මම කියන්න ඕනේ. ඒ හින්දාම අපි මේ JLPT විභාගය ගැන වැඩි මනක් නංගුව. ඊළඟට අපි ෆිසිකල් ක්ලාසස් කරන්නේ මම නුවර සහ පෙරදෙණිය පමණයි. වෙන කොහෙවත් ක්ලාසස් කරන්නේ ඔන්ලයින් පන්තිවල පවත්වන්නේ ළමයින්ට විශේෂයෙන් ජපානයේ ඉන්න අයට. ලංකාවේ දුර බැරි ඉන්න අයට පාසුවක් වෙනවා. ඊළඟට මම ව්‍යාපාරිකෙක් නෙමෙයි. මම මුගුරේ. ඔබට ඕන වෙලාවක මාත් එක්ක කතා කරන්න. කතා කරපු අය ඉන්නවා කතා කරන්න නැති ඉන්නෝනේ. ඒ නිසා ඔබට කතා කරන්න පුළුවන්. ඔබේ මූලික අවශ්‍යතාවය මේ භාෂාව කොහොමද මේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න. ඒකට අවශ්‍ය කරන සියලුම උදව් ලබා. එතකොට අපි කරන වැඩ ටික ඕක. අපි අද පාඨමාලාව පටන් ගන්නෙ කෝඩිය ලියන්න පටන් ගන්න. ඔබට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේකේ අනාතර මඟදී වුණත් බාධා කරන්න පුළුවන් අපි ප්‍රජාතන්ත්‍රවාදී පන්ති. ඔබට කතා කරන්න පුළුවන් අපිත් එක්ක. කිසිම ගැටලුවක් නැහැ. සමහරවිට අනික් අයට තේරෙන්න අපිට තේරෙන්නේ නැහැ නේ. නිසා ඔබ මේ පන්ති යන අතරම මෙතන ඉස්සරහත් කොටසක් ඉන්න. ඒගොල්ලෝ පන්තියට සහභාගී වෙනවා. ඒක ඒගොල්ලෝ ප්‍රස්ථාන අපි මේක පවත්වගෙන යන දැනට පොත් මම හිතනවා සමහර අය හම්බෙලා නැතුව ඇති කියලා. පොත් හම්බෙන මූලික වැඩේ මෙහිමයි. සාමාන්‍යයෙන් අපි මාසිකට සෙෂන්ස් 12ක් තියෙනවා. ඒ වගේ සෙෂන්ස් මාස 3ක් යනවා. ඒ හින්දා අපි සමහර අයට මම සම්පූර්ණ පොත් යවලා ඇති. සාමාන්‍යයෙන් වෙන්නේ ඔබට කුරියර් කරන්න පුළුවන් ප්‍රමාණය පොත් ලැබෙනවා. ඒ පොත් ටික ලැබෙන්නේ පළවෙනි ගෙවීම කරාට පස්සේ. එතකොට ලොකු පොතක් ඒ හින්දා දෙන්න. ඒ හින්දා ඔබට මේ ටික කරාට පස්සේ ඔබට ලැබෙන පොත් කට්ටලේ ඒ හින්දා මේ ඒ ගැන කතා කරන්න මම WhatsApp කරන්න පස්තුත් ලැබෙයි. හොඳයි. මම දැන් අද කතා කරන්න යන්නේ මේ ජපාන් භාෂාවේ තියෙන පොඩි තුනක්. කවුරුත් කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ගොඩක් වෙලාවට දැන් මම මේ දවස්වල අපිට ගොඩාක් ඇහෙන දේවල් තමයි කොරියන් එක්සෑම්, ජපාන් එක්සෑම් කියන්නේ. ජපානයේ විභාග හදලා තියෙන්නේ ඔබට ජපානයට යන්නම තමයි. ජපානයේ ප්‍රතික්ෂේප වෙන්න නෙවෙයි. ජපාන් විභාග සමත් වීම පහසුයි. කොරියන් විභාගයේ මම හිතනවා සමත් වීම දැන් ඉතා අපහසුයි. ජපාන් විභාගයේ පොදු සමත් ලකුණක් තියෙනවා. සමත් වෙන්න ඕන කරන පොදු ලකුණක් තියෙනවා. සාමාන්‍යෝ කියන්නේ 180න් 90 කියලා ගමුකෝ 150ක් කියන්නේ. 150ක් ගත්තොත් ඔබ සමත්. මේක අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. 150 ගත්තොත් ඔබ සමත්. එතකොට කොරියන් එකේ එහෙම නෑ දැන්නේ. සමහර වෙලාවට 160න් බලනවා 175න් බලනවා. ඒ නිසා ජපානයේ වෙනස්. ඊළඟ කොරියන් යන අය සාමාන්‍යයෙන් එනවන්නේ. දැන් නම් සමහර අය ඉන්නේ. නමුත් එනවා ජපාන් යන අය සාමාන්‍යයෙන් ඉන්නේ නෑ. ඉතින් මේ විභාග හදලා තියෙන මේ ජපානයේ ප්‍රවිෂ්ඨ වෙන්නේ ජපානයට යන්න. ඒ නිසා උඩ මෙම අසීරුතාවයට පත් වෙන ඒවා නෙමෙයි. ඒක සමහරව කියන කොරියන් වල ලේසි මේ ජපාන් වලට වඩා ගිය. එතකොට කෝඩි 3ක් තියෙනවා. එහෙම කිව්වම බය වෙන්න එපා. අපි කෝඩි දෙකයි මුලින්ම ඉගෙන ගන්න. ඊළඟට අපි ක්‍රමානුකූලව අනිත් කෝඩි ඉගෙන ගන්නවා. බලමු දැන් ජපාන් භාෂාවේ තියෙන ප්‍රධාන කෝඩි 3ක්. මම කිව්වා එකක් ඉරගෙන. සමහරව ඉරගනා කියලා කියනවා. ඊළඟට තියෙනවා කතකන. ඊළඟට තියෙනවා කන්ජි. මේවා තමයි කෝඩි. එතකොට මේ කෝඩි තුන පාවිච්චි කරන්නේ වැඩ තුනකට. මම මේවා වෙන ලොකු නෝට්ස් දෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔබට අඳුර ගන්න පුළුවන් වෙන්නයි ඕනේ. ඔබට කියවන්න අනිවාර්යෙන් පුළුවන් වෙන්නේ. මොකද පේපර්ස් සියල්ලම ඔබට ලැබෙන්නේ ජපනීස්. හරි?
ජපන් භාෂාවෙන් ලැබෙන්නේ. ඒ නිසා ඒවා ඉංග්‍රීසි අකුරෙන් ලියලා අපිට තේරුමක් වෙන්නේ. හරි? ඊළඟ හෝඩිය පාවිච්චි කරන්නේ මොකටද අපි? ජපානයට ආවේනික දේවල් ලියන්නේ. ජපානයට ආවේනික. ජපානයට ආවේනික නම් ගම් දේවල් ලියන්න තමයි පාවිච්චි කරන්නේ. එතකොට කතකන හෝඩිය පාවිච්චි කරන්න වෙනවා ජපානයට ආවේනික නොවන නම් ගම් දේවල් ලියන්න. දැන් අපි එහෙම නැහැනේ ටොෆි කියලා අපි අපේ හෝඩියම ලියන්නේ. මේ බස් කියලා අපි අපේ හෝඩියම ලියන්නේ. ජපානයේම කරන්නේ. ජපානයේ පිටින් ආවනම් ඒක ලියන්නේ ඒ හෝඩිය. හරි? එතකොට kanji කියන්නේ චීන රූපාක්ෂර. ඒවත් ජපානයේ පාවිච්චි කරනවා. හරි? ඒවත් ජපානයේ පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට මේ වගේ ඒවා මේ දැන් මේ අකුරට කියන්නේ කී කිය. ගහ. තනි අකුරෙන් අපිට පුළුවන් වචනයක් කියන්නේ අපි නිහොන් කියන්නේ ජපානයේට ඔන්න නිහොන්. නිහොන් කියන්නේ ජපානයේ. අකුරු දෙකක් එකතු වෙලා වචන හැදෙනවා. මේ විදිහට වෙනස් විදිහේ අකුරු සංකලනයක් තියෙනවා මේ චීන රූපාක්ෂර වලට. මේක ටිකක් සංකීර්ණයි. අපි N5 වලට 110ක් නිර්දේශ කරනවා ඉගෙන ගන්න සාමාන්‍යයෙන්. නමුත් අපි 160ක් ඔබට උගන්වනවා. ඔබට ලේසි. හරි? මේ හැම ඕඩියකම තියෙන අකුරු ගාන ගත්තොත් මේකේ අකුරු 46ක් තියෙනවා මූලික අකුරු මේකේ 46යි මේකේ N5 වලට 110 ඉගෙන ගන්න. හරි? අපි මේක පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපිට පොත කියවගෙන යන්න පුළුවන්. හොඳයි. එතකොට මේ වගේ දේවල් අහන්නේ නැහැ මේ ඕඩි කීයද ඒ වගේ දේවල් අහන්නේ නැහැ. හරි? ඒ හින්දා ඔය පිටචර් ගැටලුවක් නැහැ. ඔබට තියෙන්නේ මේ හෝඩිය ක්‍රමානුකූලව දැන් පුරුදු වෙන්න. දැන් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මම තියෙන ගැටලු ගැන කතා කරගෙන යන්නේ. දැන් මේ හෝඩිය ගැන කතා කරනකොට හෝඩියේ තියෙන අකුරු ටික මතක හිටින්නේ නැහැ කියන්නේ. ඒකට අපිට විකල්ප තියෙනවා. මතක හිටින්නේ නැහැ කියන්නේ. හරි? මතක තියාගන්න විදිහේ ක්‍රමයක් තමයි තියෙන්නේ අපි ඔබට දෙනවා ඇප් එක. ඉස්සල්ලාම ඔබ ක්‍රමානුකූලව මම මේ කියන විදිහට ලියාන යන්න ඊට පස්සේ ඇප් එක කරන්න. වාර කීපයක් කරනකොට ඉරායාසයෙන් වෙන්න පුළුවන්. හරි? ඉතින් අවුරුදු 15 තිස්සේ ළමයි 600කට වැඩි ප්‍රමාණයක් ජපානයේ ඉන්නවා. ඒ ළමයි මේ විදිහට තමයි මේක කරන්නේ. හරි? හොඳයි. මම හිතනවා මේක ඔබට තියාගන්න ඇති කියලා. අපි කල්පනා කරමු මේ ඉස්සල්ලාම හිරගෙන හෝඩිය කොහොමද කරන්නේ? හැම හෝඩියකම වගේ ජපන් භාෂාවේ තියෙන හෝඩියේ ස්වර අක්ෂර. හරි? අපි ජපන් භාෂාවට කියන්නේ නිහොන්ගෝ කියලා. නිහොන්ගෝ කියලා. නිහොන්ගෝ කියලා. නිහොන් කියන්නේ ජපානයේ ගෝ කියන්නේ භාෂාව. නිහොන්ගෝ කියන්නේ ජපන් භාෂාව. එතකොට මේ නිහොන්ගෝ වල තියෙනවා හැම හෝඩියකම ස්වර අක්ෂර vowels. මම මේ ඔබට කියලා දෙන්නේ ඉංග්‍රීසි අකුරෙන් ලියන්න නෙමෙයි. හරි? විශේෂයෙන් මම හැම වෙලෙම කියනවා මේ අපිට තියෙනවනේ යම්කිසි සම්පත්. අපි පාවිච්චි කරන්න ඕනේ දේවල් තියෙනවා resources. දැන් උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ ඉගෙන ගන්න කෙනෙක් නම් ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ මේ dictionary. හරි?
මහාචාර්ය ආරියවැජ කරන සම්පාදිත ඩික්ෂනරි නම් පාවිච්චි කරනවා. සමහර අය අරගෙනක් තියෙනවා දැනට. එතකොට මේවල තියෙන ඔබට ව්‍යාකරණ රටා මේ භාෂා ඉගෙන ගන්න විදි. ඊට පස්සේ කැලණි විශ්වවිද්‍යාලයේ මේ වෙනකොට ඔව් විශාල ප්‍රමාණයක් උගන්වන විදිහේ තියෙනවා. එතකොට ගොඩක් අය මේවා ඉංග්‍රීසි අකුරෙන් හරි සිංහලෙන් හරි තමයි ලියන්නේ. අවදාවත් ඒ වැඩේ කරන්න එපා. මොකද අපි ඇවිල්ලා මම අර ඇවිලෙන් කියනවා යක්කුත් එක්ක ගහගන්න යනවා හාවොත් එක්ක සෙල්ලම්. මේ වැඩේ අපි නොකළ යුතුයි. අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඇත්තට මේ ලෙවල් එකේ. ඒ හින්දා ඕගොල්ලෝ මේ අකුරු ලියන්න ඉගෙන ගන්න. මුලදී තරමක් අපහසුතාවයක් දැනේ. කිසි දෙයකින් මම හිතන්නේ ආරම්භයේදී අපිට එන්ජොයි කරන්න බෑ මේ ප්ලීස්. විශේෂයෙන් ස්විමින් හිතන්න වතුර ගිලිනවා, අපි වතුර පෙවෙනවා, ඉංග්‍රීසිව හැදෙනවා කියලා. මේකෙත් එහෙම තමයි. මූලිකය අමාරු. නමුත් ඔබට ඊළඟට පාසු. දෙවෙනි තුන්වෙනි සෙෂන් එක ඔබට පාසු. ඕනෑම බෝඩියක තියෙනවා ස්වරාක්ෂර. අපි කියනවා ඒවට vowels කියලා. ඉංග්‍රීසි. සිංහලෙන් ස්වරාක්ෂර. එතකොට කාගේවත් සපෝට් එකක් නැතුව තනියම තමයි ඒවා ශබ්ද වෙන්නේ. උදාහරණයක් විදිහට ආ. කොහෙන්ද ශබ්ද වෙන්නේ? අපිට හොයන්න අමාරුයි. ආ, ඊ, ඌ, ඒ, ඕ. දැන් මේ අකුරු කොහෙන් ශබ්ද වෙනවද කියන එක අපිට කවුරුත් සපෝට් එකක් දෙන්නේ නැහැ. දැන් ඩ යන්න ගත්තොත් දා, දිවයි, දතුයි. නේ? අපි කියනවා දන්තජ දයන්නේ කියලා. සමහරු කියනවා නිකන් දයන්නේ. නිකන් දයන්නේ නෙවෙයි දන්තජ දයන්නේ. ඇයි ඒ? දත් සහ දිව පාවිච්චි කරනවා. බයන්න බා. එතකොට බා කියනකොට තොල්. හරි? ෂ කියනකොට බලන්න ෂ දත් ෂ දිව පාවිච්චි කරනවා. එතකොට ල කියනකොට දිවයි උඩු තල්ලයි පාවිච්චි කරනවා. ඊළඟ ධ කියනවා. අපි කියනවා මහා ප්‍රාණ දයන්න කියලා. මහා ප්‍රාණ දයන්න කියන්නේ මේ මහා ප්‍රාණයක් ගන්න මහා ප්‍රාචීලේ ධ කියලා බලන්න මෙහි දැනෙනවා අපි. ධ කියනකොට නිකන් ද කියනවා වගේ නෙමෙයි. ධ කියනවා. එතකොට භාවිත වෙන තැන් විවිධ වෙනස්. ඉතින් මේවට විද්‍යාත්මක ක්‍රම දෙනවා අපි ඒවා ගැන කතා කරන්නේ ටිකක් ප්‍රශ්න වෙයි. නමුත් හරිය ඉන්ටරෙස්ටඩ් මේවා. අපිට ඒක තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මෙහෙම අකුරු ස්වර අකුරු පහක් තියෙනවා. මම දැන් ඔබට කියන්නේ මේ ස්වර අකුරු පහ මොනවද කියලා. හරි. මෙතනින් මම ලියන්නම් බලන්න. අයන්න, යන්න, උයන්න, එයන්න, ඔයන්න. උන්න අකුරු පහ. අපි කියනවා මේකට අ इ उ ए ओ ආ යු ඒ ඕ ආකි කුපේකෝ එහෙම යන සිංදු කියන ආ इ उ ए ओ මම හිතනවා ඒක මතක තියාගන්න එච්චර ලොකු එෆර්ට් එකක් දෙන්න ඕනේ නෑ කිසිම දැනක අපිට දිග ස්වරයක් හම්බ වෙන්නේ නෑ මොනවද දිග ස්වර කියන්නේ දීර්ඝ ස්වර ආ හම්බෙන්නේ ඈ ඒව හම්බෙන්නේ ඊ යන්න හම්බ වෙන්නේ නෑ ඌ යන්න හම්බ වෙන්නේ නෑ ආ इ उ ए ओ දැන් ඔබ අතේ පොත තියෙනවා නම් එහෙමයි නැත්නම් ඒක බලාගන්න පොත ලැබුණාම ඔබට මේක කරන්න පුළුවන් ඒ නිසා කලබල වෙන්න එපා හරි මේ බලන්න මේකේ මෙන්න මෙහෙම පැතිකඩක් තමයි තියෙන්නේ මේකේ ඉස්සල්ලාම තියෙනවා මේ ක්‍රමයේ මගේ ක්‍රමයක් පහ දෙක ක්‍රමය ඔබට පේනවා A I U E O කියලා අකුරු ටික කියලා තියෙනවා ඒ අපේ ඉංග්‍රීසි සිංහල සහ දෙමළ මාධ්‍යයේ ළමයි ඔක්කොම ඉගෙන ගන්න නිසා තමයි එහෙම දාලා තියෙන්නේ. හරි. එතකොට මෙහෙම දැම්මොත් සමහර අය මොකද කරන්නේ? මෙයා O කියලා එයි හරි මෙයා සමහරට E කියලා උච්චාරණය. ඒ නිසා ඔබ ඉස්සරහින් සිංහලෙන් ඒවා ලියා ගන්න. මේක තමයි හඬ. A I U E O. කොහොමද? A I U E O
එතකොට ඒකේ තියෙනවා දැන් මේ ඕන අකුරක් ලියන්න අපිට සම්මුතියක් තියෙනවා. අපිට හිතෙන විදිහට ලියන්න බෑ. අපිට ලියන්න බෑ අයන්න මෙහෙම. මං ආසයි මෙහෙම ලියන්න අයන්න. එහෙම ලියන්න බෑ. අයන්න සමහර අය ලියනවා. ඔහොම. එහෙම ලියන්න බෑ. අපිට තියෙන ක්‍රමයක් අයන්න ලියන්න ඕනේ මෙහෙම. අනුපිළිවෙලක් තියෙනවා. අපි කියනවා පියවර කියලා. කපෝ කියලා. ඒ අනුපිළිවෙලට ලියාගෙන ගියාම හරිම හරි අනුපිළිවෙල ලියාගෙන ගියාම හරි පහසුයි. ඒකට මතක තියාගන්න පුළුවන්. එතකොට මේකේ පිටු අංක දෙකේ තියෙන නැතේ ඉන්න ඔව් ඔබට පේනවද ඒ අයන්නට මෙහායින් අකුරු දෙකක් ලියලා දිනවනේ. ඒ අකුරු දෙකේ උඩ ලියලා දිනව පැන්සලක්. ඒ කියන්නේ ලියන විදිහ. දකුණු පැත්තේ තියෙනවා printing කියලා. ඒ කියන්නේ මුද්‍රණය වෙන විදිහ. print පැන්සලක් ඇඳලා තියෙනවා. ඒ පැන්සලෙන් පෙන්නලා තියෙන්නේ ලියන විදිහ. ලියන විදිහ වෙනස්නේ. බලන්න අපේ අකුරු. දැන් නයන්න ලියන්නේ මෙහෙමයි. හැබැයි එහෙම නෙමෙයි මුද්‍රණය වෙන්නේ. මුද්‍රණය වෙන්නේ වෙන විදිහට. එතකොට අයන්න ලියන විදිහයි මුද්‍රණය වෙන විදිහ දෙකක්. හරි? ඒ නිසා තමයි මේ දාලා තියෙන්නේ ලියන විදිහ මුද්‍රණය වෙන විදිහ කියලා දෙන්නේ. මම මේක මකනවා. හරි. ඊළඟට එතන මේ පැත්තෙන් දාලා තියෙනවා printing කියලා. ඒ කියන්නේ මුද්‍රණය වෙන විදිහ. දැන් අයන්න ලියන විදිහ ලියලා මුද්‍රණය වෙන විදිහේ මෙහෙම ලියලා එතන දාලා තියෙනවා ඉලක්කම්. මොනවද දාලා තියෙන්නේ? 1 2 3. එහෙම දාලා තියෙනවා. හරි. හැම අකුරකම ඒ විදිහට පෙන්නලා තියෙනවා. ඔබට පේනවා කියන්නේ එහෙම තියෙනවා. උයන්නේ තියෙනවා. එයන්නේ තියෙනවා, ඔයන්නේ තියෙනවා. හැම අකුරකම තියෙනවා. හරි. එහෙනම් ඔබ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඔන්න ඔය පියවර අනුව තමයි ලියාගෙන. පියවර අනුව තමයි ලියාගෙන. ඊළඟ එක. ඒ පළවෙනි එකේ තියෙනවා බ්ලර් වෙච්ච අකුරු පහක්. ඔබට පේනවනේ බ්ලර් වෙච්ච උඩ අකුරු පහක් තියෙනවා යන්නේ ඉස්සරහින්. තව අකුරු තුනක් තියෙනවා යටින් නිකන් පෝලියෝ බරව හැදිලා වගේ අකුරු තුනක් තියෙනවා. හරි. අකුරු පහක් උඩින් බ්ලර් වෙලා තියෙනවා. දැන් මේ මතක තියාගන්න තමයි මේ ක්‍රමය. හරිද? ඔබ ලියන්න ඕනේ මේ බ්ලර් වෙලා තියෙන අකුරු පහ උඩ ලියාගෙන යන්න. අර පියවර අනුව ඒ බ්ලර් වෙලා තියෙන අකුරු පහ උඩ ලියාගෙන යන්න. ඔන්නේ පහ උඩ ලියාගෙන ගියා. ඒ පහ උඩ ලියාගෙන ගියාම ඔයාලට අතට පුරු වෙනවා. අතට පුරු වෙනවා ලියන්න අකුර. ඒකල්ලා තව අකුරු දෙකක් විතරක් ලියන්න ඕගොල්ලෝ තන්නේ සුදු ඉදේ. දැන් ලියන්නේ කීයද? මේ අකුරු පහ ලිව්වා. අමුතුවෙන් අකුරු දෙකක් ලිව්වා. එච්චරයි. ලියන්නේ ඔක්කොම ලියලා දානවා. එයාම මදියා. කොහොමද මං කියන්නේ අහලා. ඕක පහක් ලියලා දෙකක් ලියන්නේ. අක්කාන මොකද? හරි. මේ අවුරුදු ගානටම අපි ඉස්කෝලේ වීඩියෝ වල පන්ති වල පොඩි ළමයි ඉඳලා ලොකු ළමයි වෙනකන් අදලා තමයි මේක හරියන්නේ. එතකොට යට ලියලා තියෙනවනේ මේ ඇද්දට එව්වා. 아무도 විදිහට ලියලා තියෙනවා. ඒ කියන්නේ එහෙම ලිව්වත් කවන්නේ නෑ කියන. එහෙම ලියන්නේ නෑ. කැත. එහෙම ලිව්වත් අවුලක් නෑ කියලා තමයි ලියලා තියෙන්නේ. එහෙම ලියන්න එපා. එයාට ලයින් එකම ලියන්න එපා. ඒක ඉදිරි කරන්න. ඒක පස්සේ වැඩ කර ගන්න. ඒ හින්දා ඒ ලයින් එකම අපි ලියන්නේ නෑ.
ඔබ ලියන්නේ මේ පහ ලියනවා මේ දෙක. දැන් මම ඔබට අකුරු ටික ඉස්සලා අඳුන්ලා දීගෙන යන්න. ඔයගොල්ලෝ තනියම මේ වැඩේ කරන්න. අපේ ෆිසිකල් ක්ලාසස් වල පැය 4 සෙෂන්ස් යනවා සතියට දෙකක්. ඉතින් අපිට ගොඩක් ක්ලාස් කරන්න බෑ. පැය 4 සෙෂන්ස් දෙකයි අපි යන්නේ. ඒකට හේතුව අපි ළමයිත් එක්ක මේ වැඩ කරන්නේ. දැන් අවාසනාවට ඔන්ලයින් ක්ලාස් එකකින් වැඩ කරන්න බෑ. එහෙම වෙලාව දෙන්න බෑ. මොකද ඔබ මට පේන්නේ නැහැ. ඒ නිසා මේක තමයි කරන්නේ. ඔබ ඔබට අවංක වෙන්න. අවංක වෙලා ඒ වැඩේ කරගෙන යන්න. මට එවන්න තියෙන ගැටලුව. මම කියන්නේ ඒකට උත්තර. හොඳයි. පොත් හම්බෙලා නැති අය ඉන්නවද? තියෙනවනේ. පොත් හම්බෙලා නැති අය ඉන්නවද? මම අපේ මේ කියන්නේ මම දන්නේ නැහැ අතට මොකද දැන් රෙකෝඩින්ග්ස් බලන අයත් ඉන්නවා. දැන් අද පාරේම සම්බන්ධ වෙලා මම බෞද්ධයෙක්ගෙන් ජපානයෙන් සම්බන්ධ වෙලා නේ. ඒ ඉඳා ඒගොල්ලෝ රෙකෝඩින්ග්ස් බලන්නේ. දැන් මම පන්තිම යනවා ජපානින් නැහැ. සම්බන්ධ වෙන්නේ මොකද ඒක රස්සා කරන ගමන් එන්නේ. අවශ්‍ය ලාට ඒ සතිය රෙකෝඩින්ග් බලනවා. ඒ නිසා මම දන්නේ නැහැ ඔබට හම්බෙලා නැද්ද කියලා. ඔබට හම්බෙලා මට මැසේජ් එකක් පුළුවන්. අර 070 080 ඉස්සර හරි ඒකේ ඇවිල්ලා ඔබට බලන්න පුළුවන් ඒ වල ඔබට ලැබෙයි පොත ඒක print out එකක් දාගන්න පුළුවන් අවශ්‍ය නම් කෙනෙක් ඉන්නවා හරි නැත්නම් ඔබට අර විදිහට පොතේ ලබා ගන්නත් පුළුවන් එතකොට මේකේ තියෙනවා ඔන්න පළවෙනි එක අයන්න මෙහෙම ලියන්න දැන් නැත්තම් පොලේ හරි ලියන්න හරි ඊළඟ යන්න පියවර දෙකයි 1යි 2යි මම ලොකුවට ලියනවා මෙතන ඔන්න 1යි මෙන්න 2යි අයන්න කියන්නේ ඔය දාන මේ වචන දෙකකින් උනත් හදන්න පුළුවන් අකුරු දෙකකින් උනත් වචන හදන්න උදාහරණයකට මේ පළවෙනිම අකුරු දෙක આવොත් කියන්නේ I කියන්නේ ආදරය කියන්නේ ඔන්න පළවෙනි වචන දෙකම ආවම මේ අකුරු දෙකම වචන කියනවා ඒක ඔබ ඉගෙනගන්න වැදගත් දෙයක් තියෙනවා මොකක්ද ඕගොල්ලෝ කියන එකම තමයි ලියන්නේ ජපාන ඕගොල්ලෝ ලියන එකම තමයි කියන්නේ. කියන එකම ලියනවා ලියන එකම කියනවා. දැන් ඉංග්‍රීසි වල එහෙම නැහැ. PUT put, BUT but, HUT cut, CUT cut. ඉංග්‍රීසි අකුරු 26 දැනගත්තා. වචන ඔක්කොම කියව ගන්න බෑ අපි. ඒ වචනින් වචනෙට. ඒ වචනෙන් වචනෙට මොකද වෙන්නේ? අපි උච්චාරණය කරන දේ ඉගෙන ගන්න. මොකද මේ අකුරු උච්චාරණය කරන වෙනම ඉන්ටර්නැෂනල් ෆොනෙටික්ස්. ජපන් සොලිමන්. ඔබ ඉගෙන ගත්තොත් අකුරු ඒ අකුර අයන්න නම් කොතනත් අයන්නේ. ඒ අකුර මයන්න නම් කොතනත් මයන්න. ඒක තමයි තියෙන වාසිය. ඉතින් අකුරු ඉගෙන ගත්ත ගමන් ඔබට පොත කියවන්න. තේරුම දන්නේ නම් පොත කියවන්න යන්න පුළුවන්. හරි. එතකොට යන්නෙත් ඔබ ලියන්න පහක් ලියන්න දෙකක් තියන්න. තව. ඒක උඩ තනියෙන් කරන්න. මම පියවර දෙක තමයි මේ අඳුනගෙන ගන්න පියවර එක මෙන්න දෙක. ඊළඟ උයන්න 1යි 2යි 1යි 2යි පියවර 2යි 1යි 2යි පියවර 2යි හරි පියවර 2 ඊළඟට යන්න 1යි 2යි 1යි මේක ඉස්සරට දෙක වගේ මේ 2යි දැන් මේ යන්නයි උයන්නයි ආවම වචනය you කියන්නේ කියනවා you වචනය උයන්නයි එයන්නයි ආවම
වචනය. උයේ. උයේ කියන්නේ උඩ. උඩ. උයේ. I you උයේ. හරි. වචනය. ඊළඟට ඔයන්න. එය මේ අයන්න වගේම තමයි. හරි. 1යි 2යි 3යි. පියවර 3යි. 1යි 2යි 3යි. හරි. යන්න මම ලියුවේ නැහැ පියවර 1යි සෙට් එක වගේ 2යි. ඔයන්න පියවර 1යි 2යි 3යි. ඒ පොඩි කෑල්ල printing mistake කියන්නේ අපේ කොටස් 3ක් තියෙනවා ඒක. 1යි 2යි 3යි. හරි. එතකොට අපි නිකන් ඒ කියනවා චිත්‍රවල. ඒ චිත්‍ර. ඊළඟට ඕ කියනවා ඕ සම ඕ රජතුමා. මම මේ ඔබට නිකන් කියලා පෙන්නුවේ මොනවද? එහෙම ඒ වලින් වචන හැදෙන්න. ඒතර මේ වචනෙන් අපි අපුරු දැනගත්තම කියවන්න පුළුවන්. තේරුම. ඊට පස්සේ හොයාගන්න පුළුවන්. හරි. එතකොට ඕගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද? දැන් මෙහෙමම ලියන්න කියන්නේ ඕගොල්ලෝ මොකද්ද කරන්නේ? පහක් ලියන්න. එකක්. පහයි දෙක. එච්චරයි. හරි. පොත තියෙනවනේ. දැන් ඔබ මේක පොත නැත්තම් මේකෙන් පස්සේ ඉඳ ගන්න පොත. පොත එවනවා. මේක පිටු 29ක් තියෙන්නේ. ලොකු පොතක් නෙමෙයි ඒක. ඔය පහසුවෙන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. රෙකෝඩින් එකක් ලැබෙනවා. හරි. හොඳයි. එතකොට ඊළඟ අකුරු ටික හැදෙන්නේම මේ අකුරු වල විදිහට. ඒ කියන්නේ ස්වරානුවන ඊළඟ අකුරු ටික හැදෙන්නේ වෙනස් වෙන තැන නැතුව නෙමෙයි. වෙනස් වෙන තැන තියෙනවා. දැන් උදාහරණයක් හිතමු අපි ඊළඟට හැදෙන අකුරු තමයි අයන්. කියන්. උයන්. කියන්න. ඔයන්. කාකි කුගේ කො. හරි අපි කියන්නේ එහෙම. කාකි කුගේ කො. ඒතර කයන්න හැදෙන්නේ කොටස් 3යි. මෙහෙම ආව එක කොහොම ආව කොටස් 3යි. මම ලොකෝට ලියනවා. 1යි 2යි 3යි. හරි කොටස් 3යි. කොටස් 3යි කයන්න. කියන්න අරහට එලි කෑලි 2යි පහළට 1යි 61. Talking or participate. හරි. පැහැදිලිනේ? එතකොට පියවර කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. ඒකේ බලන්න ලියන එක වෙනස් මුද්‍රණය එක වෙනස්. දැන් මුද්‍රණය එක ගත්තාම කොහොම එකක් තියෙන්නේ. එතකොට පියවර 3යි ඒකේ. හැබැයි ඔබ ලියන විදිහට ලියන්නේ කියලා මම යෝජනා. දැන් මේක මම දාලා තියෙන්නේ විභාගෙදී ඇවිල්ලා නැත්නම් එළියෙම ළමයි බැන බැනනවා. මේ වලට ඔය ලකුණු කියලා දීලා තිබෙන්නේ නැහැ. ඕගොල්ලෝ ඔය උගන්නන්නේ අප්පා. කියලා දොස් කියනවා. ඒකේ මොන වෙන්න තමයි. ඊළඟට කුයන්න. කුයන්න හරියට මෙන්න මෙහෙම විශාල කිරීමේ ලකුණක්. ඒක කොටසයි තියෙන්නේ.
එක කොටසයි තියෙන්නේ. එච්චර අමාරු නෑ. හරි. උයන්. ඊළඟට කියන්න මම කියන්නේ හැදෙන්නේ කෙක්කව. එකක් තියෙනවා මෙහෙම හරහාට ඉරක් ගිහිල්ලා තව එකක් තියෙනවා මෙහෙම. එකක් තියෙනවා මෙහෙම අනික මෙහෙම. කියන්න. පියවර 1යි 2යි 3යි. දැන් සමහර අකුරු මේ අයින් වල තියෙනවා මේ වගේ පොඩියට උඩට ගිහිල්ලා වෙන්නේ. පොඩි කැලක් උඩට ගිහින් නිකන් මේ ඉන්න ටිකක් ගිහිල්ලා වගේ. ඇත්තටම ඉස්සර ජපානයේ ලිව්වේ පීසලෙන් තමයි. ඉස්සර මේ ලියපුවාම පීසල උඩ ගත්තාම එතනින් පොඩි පින්තර එකක් ඉන්නේ. දැන් ඒක සම්ප්‍රදායක් වෙනවා. දැන් අපි දිගට මේක පෑනෙන් ලිව්වොත් අපි මේ සම්ප්‍රදාය අනුගමනය කරනවා. හරි ඒ නිසා ඔබ ලියන පැත්තේ ඔය තියෙන තීරුවේ බොහෝ අකුරු වල ඒ වගේ ඒවා තමයි තියෙන්නේ. හරි. එහෙනම් ඒ විදිහට ලියන්න උත්සාහ කරන්න. ඒක ලියන්න උත්සාහ කරන්න. කොහොමද? කියන්න. හොයන්න අපි කෝ කියලා අහන්න අතාරිනකොට අපේ හට තියෙනවා වගේ තමයි මේක. කෝ. නේ? කෝ. ඒක පියවර දෙකයි තියෙන්නේ. කෝ. හරි. දැන් මම මේ එක ගානක මම සායක ගාන ලියන තව එකක් උඩ ලියලා අඳුල්ලා දෙනවා මේ පියවර ගාන. ඔබ අනිවාර්යෙන් මේ උඩ ලියන්න යනකොට පහදේ. නැත්නම් පුළුවන් වෙන්නේ. එතකොට ඒකට යටින් දීලා තියෙනවා. Write the following words in hiragana. පහත දී තිබෙන වචන හිරගන වලින් ලියන්න. එතකොට ඒකේ පෙන්නලා තියෙනවා. අක්කා, ආවෝ, අකි, එකි, ඊකා, කව් මේ වගේ වචන ඔබට පෙන්නලා තියෙනවා. මේ වචන තියෙන්නේ මේ අකුරු ටික. උදාහරණ දැන් අක කියන එක. අක කියන එක අපිට ලියන්න පුළුවන් අයන්නයි කයන්නයි. ඔබේ අකුරු දෙකම දාන්න. අක කියන්නේ රතු. ඊට පස්සේ අවෝ කියලා දීලා තියෙනවා. අයන්නයි ඔයන්නයි. අවෝ නිල්. අවෝ නිල්. ඊළඟ දීලා තියෙනවා එකි කියලා. එකි කියන්නේ ස්ටේෂන් එක. යන්නයි කියන්නයි එකි. ස්ටේෂන් එක. මේ විදිහ වචන දීලා. එතකොට මම දෙවෙනි සෙෂන් එකේදී ඕගොල්ලෝ මේක කරාට පස්සේ මේ වචන එකින් එක ලියන්න. සියල්ලම ලියන්න. ඒලා ඕගොල්ලෝ බලන්න පුළුවන් ඕගොල්ලෝ ලියලා තියෙන හරිද කියලා. හරි. ඒ හින්දා අයෝයෝ කරුකෝ කියන අකුරු ටිකට පස්සේ දීලා තියෙන වචන ටික ඔබ ලියන්න ඕනේ ඊට පස්සේ. ඒ පිළිවෙලටම යන්න. හරි. වචන තියෙනවා 12ක්. ඒ 12 ලියන්න. තේරුම් ගන්න ඉංග්‍රීසියෙන් දාලා තියෙනවා. ඒක අවශ්‍යයි. ඒ විදිහට තමයි ඔන්න පළවෙනි අකුරු 10 ඉවර වෙන්නේ. එතනින් පස්සේ තියෙනවා දැන් මේවල මොනවද ගැටලුවක් තියෙනවද ඔයගොල්ලෝ? මේ ලියන එක කොහොමද මේ ලියන්නේ බලන්න ප්‍රශ්න තියෙනවා. නෑ. හොඳයි. ඊළඟ අකුරු ටික ඊළඟ 15 වෙනි අපි උදාහරණයක් කරා 15 ඊළඟ අකුරු පාඩම යන. එකක් තියෙනවා සා ෂී අන්න වෙනස් වෙනවා. සු සේ සෝ සාෂී සුසේ සෝ දැන් එතන ඕගොල්ලෝට පේනවා මෙයා වෙනස් වෙලා මෙයා වෙනස් වෙලා මෙයා වෙනස් වෙලා එයා ෂී හරිනම් වෙන්න ඕනේ සියන්න සාසී සුසේ සෝ හැබැයි මේ ෂී ඇයි ඒකෙන් තමයි
ඒක වෙනස් වෙන්නේ ඒගොල්ලෝගේ එහෙමයි. ඒකේම අපි පාවිච්චි කරනවා. හොඳයි. බලන්න කොහොමද සයන්න ලියන්නේ? 1 ඉරයි 15ට කොටසයි 30යි. දැන් කියන්නේ මොකක්ද ආවේ? කියන්නේ ඉරි කැලි දෙකක් ආවා. අනික් ඒවා ඒ විදිහට. පියවර කීයද? 1යි 2යි 3යි. ඔබ මුද්‍රණය කරගෙන ඉන්නේ කී 2යි. හරි? පියවර 2යි. මේකේ පියවර 3යි. හරි. ඊළඟ ශියන්න 100ගේ හැරමිටිය අනිත් පැත්ත හරවලා මේ ශියන්න 100ගේ හැරමිටිය අනිත් පැත්ත හරවලා ඊළඟ සොයන්න හරහට ඉලි කෑල්ලයි පහළට ඇවිල්ලා ගැටයක් ගහලා ආයෙ ඉන්නේ සොයන්න හරහට ඉලි කෑල්ලයි පහළට ඇවිල්ලා ගැටයක් ගහලා ආයෙ සොයන්න දැන් මේවා එකපාර අතින් ලියන්න බැරි නිසා තමයි අර පොතේ බ්ලර් කරලා දීලා තියෙන්නේ. ඒතකොට ඒක උඩ ලියපුවාම අකුරු පහ ඔබේ අත උඩු වෙනවා නිතර. මම දිගටම ලියාගෙන යන්න එපා කියන්නේ. අකුරු අන්තිමට යනකොට ඒ අකුරු වල ලෙඩ රෝග හැදෙනවා. සමහර අකුරු ඇද වෙනවා, ලොකු වෙනවා, පොඩි වෙනවා. එහෙම. තව කොට ඇතුලේ යන. අපි පොන්චි ළමයිට උගන්වන මේ විදිහේ පාඩම් කරන්නේ. ඔබේ කොටුවක් හතරට බෙදලා ඒක කොටස් තුන තමයි. ඒක වෙනස්. මොකද ඔබේ අවශ්‍යතාවය. හරි. ඊට සයන්න. සයන්නේ පියවර 2යි. සයන්න හරහට ඉරයි පහළට ඉරයි මෙහෙම හරහට ඉරයි පහළට ඉරයි සයන්න පියවර 1යි 2යි 3යි පියවර 3යි සේ සොයන්න ගත්තොත් හරියට ටිකක් දීර්ඝ ඇදේ වගේ සොයන්න හරි එක පියවරයි එක පාරින් ලියන්න ඕනේ උන්න සා ශි සු සේ සෝ කියන අකුරු හරි ඒතර ඒකෙනොත් වචන දීලා තියෙනවා ඒකෙනොත් වචන දීලා තියෙනවා පළවෙනි විදියට ආසා සෙකි සුෂි මේ විදිහට ඔබට වචන දීලා ඒ වචන හම්බ වෙන්නේ අයෝයෝ කියන අකුරු පහයි කකිමුරේ කියන අකුරු පහයි මේ සජීවයේ කියන අකුරු පහයි ඒ 15 වැදෙන තමයි මේ ඉස්සරහට බලපවත්වන අකුරු වලින් නෑ හරි ඒ නිසා ලේසි මේ වැඩි හොඳයි ඊළඟට තියෙනවා අකුරක් තයන්න දැන් තයන්න කියන අකුරේ කොහොමද හැදෙන්න ඕනේ හරිනම් එන්න ඕනේ කොහොමද තා ති තු තේ තෝ තා ති තු තේ තෝ එහෙම නෙන්න ඕනේ හැබැයි තියන්නක් නෑ ඒ වෙනුවට තියෙන්නේ කියන්න ඒ තමයි ඒ ස්වභාවය ඒක හැටි වෙනස් වෙලා තුයන්නක් නෑ ඒ වෙනුවට තියෙනවා අමුතුම අකුරක් අල් තයන්නයි සුයන්නයි සු කියලා තයන්න සාමාන්‍යයි තොයන්න සාමාන්‍යයි හරි තාචි සාමාන්‍යයෙන් නෝ තාති තුතේතෝ කියලා එහෙම එන්නේ නැහැ තාචි සුතේතෝ කියලා තමයි ඒතර ඒ අකුරු ටිකේ බලන්න තයන්න හරහට ඉරයි පහළට ඉරයි පොඩි ඉරි කෑලි දෙකයි හරි මම ලොකුට කියන්නම් හරහට ඉරයි පහළට ඉරයි ලොකු පොඩි ඉරි කෑලි දෙකයි හරි තයන්න
කියන්න අංක 5 ඉලක්කම වගේ. හැබැයි කෑලි වැලි ටිකක් දික් වෙලා. කියන්න අංක 5 ඉලක්කම වගේ හැබැයි කෑලි වැලි දික් වෙලා මේකේ පියවර 4යි මේකේ පියවර 2යි. සාචි. සුගියලක ඕගොල්ලෝ මතක නම් 2004 සුනාමි රැල්ලක් ආවා. අන්නේ සුනාමි කියන එක තමයි මේ රැල්ල වගේ තමයි මේ. සුනාමි රැල්ල වගේ. හරි. සු. ඒක පියවරයි. මේක හරි වැදගත්. අල්ලපු බද නෙමෙයි. ඊළඟට තියන්න ඇලපිල්ලව. එක පියවර. ඊළඟට හොයන්න. මෙහෙම ඇවිල්ලා පියවර 2යි. 1යි. හාචිත්සුතේතෝ. පළවෙනි එක අයුවේෝ කාකිබුතේතෝ සශිසුසෙසෝ හාචිත්සුතේතෝ. අපුරු 20යි. ඔක්කොම 46යි ඔන්න 20. දැන් මේවා මේ අපුරේ ඔකට චිත්‍රාන්දලා ඔකට කියන්න පුළුවන්. පොඩි ඔයගොල්ලන්ට පූර්ව වලට ඔය කියන හරි නෑනේ. ඒ හින්දා මේ විදිහට ලේසි. හොඳයි. එතකොට ඒකට පස්සේ වචන තියෙනවා. මොනවද? අශිතා. ටිකතෙත්සු. උමන්දුන්ටි සබ්වේ. කේසත්ස් පොලිසිය මේ විදිහට ඔබට ලියන්න පුළුවන්. වචන. ඒක ලියන්න. හරි. ඊට පස්සේ එතනින් පස්සේ හතරවෙනි පිටුවේ තියෙනවා නනි නුනේ නෝ අකුරු ටික නනි නුනේ නෝ බලන්න නයන්න නියන්න නොයන්න නියන්න සහ නොයන්න නනි නුනේ නෝ. එතකොට මේ අකුරු ටිකේ පළවෙනි එක හරියට තයන්න වගේම කෑල්ලක් තියෙනවා. ඊට පස්සේ පොඩි ඉරි කෑල්ලක් ඇවිල්ලා එතනින් එළියට ඇවිල්ලා ගැටයක්. හරි. 1 2 3 4. 1 2 3 4. පියවර 4. හරි. ඊළඟ නියන්න. පියවර 1යි 2යි 3යි. පියවර 3යි. 1යි 2යි 3යි. මේ ගොඩක් වෙලාවට මම මේ වෙනස් වෙන අකුරු වලට කියන්නේ නැහැ. වෙනස් වෙනවා කියන්නේ පැටලෙන අකුරු. ඒවා අන්තිමට කියන්නම්. ඔය විදිහට තමයි කියන්නේ. පියවර 1යි 2යි 3යි. ඊළඟ නොයන්න. පහළට ඉරක් ඇදේ. උඩ ඉඳලා පටන් අරන් පහළට ඇවිල්ලා ගැටයක් වැටිලා මෙහිම ආයි ගැටයක් එනවා. නොයන්න. කොහොමද? 1යි 2යි ඉවර. පියවර කීයද? 2යි. නොයන්න. මතක තියාගන්න මේ නොයන්න වගේම එකක් තියෙනවා. මෙයා නොයන්නනේ. නොයන්න වගේමයි. හැබැයි ගැටයක් එන්නේ ඒක මෙයන්න. හරි? මෙයන්න. ඊළඟ neයන්න. ඉහළ ඉඳලා පහළට ඉරයි. අලියෙක් ඉන්නේ මෙතන හරි. නගුට ගැට ගහලා තරහ ගිහින්.
මෙයන්න. එතකොට ඒ මෙයන්න වගේ තව අකුරු මේ මෙයන්න. මේ වයන්න. මේ රයන්න. තව අකුරු එක වගේ තුනක් තියෙනවා. පොඩි වෙනස්කම් තියෙනවා. මේ වලිගේ තමයි වෙනස් වෙන්නේ හරියට. ඒක මම ඔබට කියනවා. මේ අලියට තරහා ගිහිල්ලා නොයන්නට ගහලා පයි. නොයන්න හරියට කොම්බුව වගේ. ඒක පෙරෙනවා. මේ නොයන්න. මම ඔබට කියන්නේ සිම්බල්ස් මතක තියාගන්න විදිහේ ක්‍රමයක්. සංකේත. මේ ටික මතක තියාගත්තොත් වැඩි 50ක් ඉවරයි. හරි. මේ මූලික කීම කියන්නේ. එතකොට නානි නුනේ නෝ. නානි නුනේ නෝ. මේකේ පියවර එකයි දෙකයි. මෙයාගේ පියවර එකයි. නානි නුනේ නෝ. Ayueo, Kakikukeko, Sachisuseso, Sachitsudeto, Nani Nuneno. අකුරු ඔක්කොම 46ක් තියෙනවා. මේ 25. ඒකෙත් වචන තියෙනවා. කොනෝනෙකෝ මේ පූසා. කොයන්න නියන්නේ. ආයෙත් නියන්න කොයන්න. කොනෝනෙකෝ. නානි මොකක්ද මොනවා. ඉනු බව්ව. ඉනු බල්ලා. අනෝසකන අර මාළු. උඩ ලියන්න පුළුවන්. හරි. අකුර එකතු කරලා ලියන්න පුළුවන්. හරි. ඊළඟට තියෙනවා හා හි හු හේ හෝ. හයන්න තියෙනවා ඊළඟට හරිනම් කියන්න ඒකෙම හරිනම් ඊළඟට හුයන්න එන්න ඕනේ. හුයන්නක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ හුයන්න. ඊළඟට හයන්න ඊළඟට හොයන්න. හා හි හු හේ හෝ. අකුරු හයන්න මෙන්න මේක. හයන්නේ නෑදෑයෙක් ඉන්නවා මේ හොයන්න. එයත් ඒ වගේ හැබැයි පොඩි වෙනසක් තියෙනවා උඩට යාට වහලයක් දෙන්න එක වගේ. කාලයක් hina වෙනවා. මේ කියන්නේ කට නැත්තම් මෙහෙම තියෙන්නේ. දැන් hina වෙනවා. එයා hina වෙන්නේ පහලින් ඉන්නවා මේ කුරුල්ලේ. අමේගා කුරිමස් කියන්නේ වහිනවා. කුරිමස් වහිනවා. ඒතර මේ කුරුල්ලා ඒ වැස්සේ තෙවෙනවා. එනවා. ඒ අකුර හයවන කොටස් 1යි 2යි 3යි. කියන්නට එක කොටසයි. පුයන්නට කොටස් 7යි. ඒ වුණාට ඔය වැස්සට හොයන්න දෙන්නේ මොකද හේවණක් තියෙනවා. පළ දෙකේ වහලයක් හේවණ කියන්නේ. හරිනේ. හා හි හෝ හේ හෝ. ඒකට එක පියවරයි. හේ. හරි. ඔන්න එතකොට ඔක්කොම අකුරු 30ක් පොතන තියෙනවා. තව 16
ඒතර ඒකේ අටක් තියෙනවා වචන දීලා. ෆුකු කියන්නේ ඇඳුම් වලට. එසෝ, කොෂි අපි දන්න වචන ඒවා. හිතෝ කියන්නේ සාමාන්‍ය වචන මිනිස්සු. ආරු ඒ වගේ වචන. හරි. ඒතර ඊළඟ එකේ තියෙන්නේ අලුත් අකුරු පහක්. මයන්න, මියන්න, මුයන්න මේ අකුරු හැම එකකම වගේ ගැටයක් තියෙනවා නේ. එක කයර. මෙයන්න, මොයන්න. ඔන්න අකුරු ඊළඟ අකුරු පහ. ඒතර මයන්න කොහමද? මයන්න හරියට මේ හොයන්නේ කෑල්ලක් වගේ. පියවර දෙකක් ගිහිල්ලා වොම තුන්වෙනි එකක් යනවා. ඒතර ඒ මයන්නේ විදිහටම ඉරි කෑලි දෙකක් එනවා මෙහෙම මොයන්නටත් පල්ලෙහාට කොහොම එකක් එනවා. මෝ. මියන්න හතරේ ඉලක්කම වගේ යටේ පුතේ කොහොමද? මා මි. එතකොට මයන්නට ඇවිල්ලා පියවර 1 2 3යි. මියන්නට ඇවිල්ලා පියවර 1 2යි. හරි. මුයන්නට ඇවිල්ලා කොහොම එනවා? පියවරේ 3ක් එනවා. 1 2 3යි. පියවර 3. ඊළඟට මෙයන්න. මෙයන්න මම කිව්වා කලින් නුයන්න වගේ කියන්නේ. ඒ තමයි මෙයන්න. මා මි මු මේ මෝ. ඔන්න ඒ අකුරු. ඒතකොට ඒකේ තියෙන වචන නේ. අමේ මිසෝ වචන දෙන ඔබට ලියන්න. ඊළඟ විශේෂ අකුරු තුනක් තියෙනවා. ඒ තමයි එකක් යයන්න අකුරු ලියන්න. එකක් යයන්න අනික යොයන්න අනික යොයන්න ය යු යෝ කියන අකුරු. ඔන්න එච් අකුර එන් අකුර සිම්පල් එක කපලා වගේ තමයි යොයන්නේ. යොයන්න මෙන්න මේක. ය යු යෝ අකුරු තුන. මේ අකුරු තුනේ ලොකු වැඩක් කරනවා. හරි ඒක ගැන අපි කතා කරමු. ඒකෙට පස්සෙත් වචන තියෙනවා. හරි උදාහරණයකට යසුමි විවේකී. යොකි හිම. ෆුයු වින්ටර් ශීතය. යකිනිකු ජපානි කෑම. මේ ඊළඟට ලංකාවේ නම ශ්‍රී ලංකා කියලා ලියන්න බෑ ලයන්නත් නේ. ඒක වික්ලේශනේ රයන්. මේ රයන්නේ අකුරු ටික තියෙනවා. කොහොමද එන්නේ? රා රි රු රේ සහ රෝ. තරි රුරේරෝ. හරි. රයන්න පියවර 2යි. අංක 5යි. රියන්න ඔන්නෝම දුන්නක් වගේ කොටසක්. රුයන්නයි රොයන්නයි එක වගේ රුයන්නේ ගැටයක් තියෙනවා. රොයන්නේ එහෙම නෙමෙයි. එදිට එක වගේ. ඊළඟට රයන්න මම කිව්වා මෙතන. මේ වා රේ රයන්න
නගුට මෙහෙම එසවීම. හරි. ආලියු වෙලෝ. එතකොට අන්තිමට තියෙනවා අකුරක් අකුරු තුනක් තේරෙනවද? වා වෝ කියලා. එතන ඔය ඕ කියන එකේ නිකම් හොයන්න විතරයි මම දාලා තියෙන්නේ. ඒක WO කරගන්න ඕනේ. WO කරගන්න ඕනේ. එතකොට එන්නේ කොහොමද? වා වෝ වයන්න මම කතා කරා මෙහෙම වලින් අල් වෝ එක තරහට ඉරයි එච් අකුර දැම්මා කැප. එක සිම්පල් එච් වගේ. එතකොට මේ තමයි අපිට ඕන කරන අකුරු 46. ඕගොල්ලන්ට මේ අකුරු 46 පුළුවන් වුණා. මම මහේෂි දැන් ආවෙනේ. අපි ඉලගන උඩි ගැන කතා කරමු. ඒක අකුරු 46ක් කියන 46 අපි එකින් එක ලියාගෙන ආවා. ඒතර මේක රෙකෝඩින් එකක් තියෙනවා. මේකේ මම කියලා දුන්නා කොහොමද කරන්නේ කියලා දැන් මේ ක්‍රමය. ඒතර මේ පොතේ තියෙන්නේ මගේ ඒ අදාළ ක්‍රමේ. මේ ක්‍රමයට කරොත් ඕගොල්ලන්ට ලේසියෙන්ම මේ අකුරෙන් මතක තියාගන්න පුළුවන්. ඒතර මේ පොතේ ඉවර නෑ. පිටු අංක 6ට විතරයි කරලා තියෙන්නේ. පිටු අංක 29ක් තියෙනවා. අකුරු පොතේ ඒකේ 6යි කරලා තියෙන්නේ. එතකොට ඕගොල්ලෝන්ගේ දැන් මේ ටික ලිව්වා කියන්නේ මේ ටික කොහොමද ලියන්නේ දැන් ආයෙ මම මතක් කරනවා. මෙහෙම අපි ලියානේ ගියාට අකුරෙන් අකුර ඕගොල්ලෝ අතන ලියන්න ඕනේ එක අකුර පස් වතාවක් ලියලා ඒ බ්ලර් වෙච්ච එක උඩ තව අකුරු දෙකක් ලියන්න ඕනේ ඕගොල්ලෝ අලුතෙන් ඕගොල්ලෝ 20. එතකොට 5යි 2යි. ඒ විදිහටම කරන්නේ. යට ලයින් එක ලියන්නේ නැහැ. ඇතර ලියලා තියෙන අකුරු තුනක් හැම එකම ඒවා ලියන්නේ නැහැ. ඒ ලයින් එකම ලියන්නේ. එහෙම කියන්නේ. පස්සේ වැඩ ගන්න. ඊළඟට ඒක ලියලා ඉවර වෙලා. ඕගොල්ලෝගේ මොබයිල් ෆෝන් තියෙනවනේ ස්මාර්ට් ෆෝන් එකේ Apple එක. ඒකේ App Store එකේ කනා කියලා සර්ච් කරනවා. ඒකේ ලින්ක් එක ඕගොල්ලෝ ගෲප් එකට අපි සම්බන්ධ වෙලා නැත්නම් සම්බන්ධනේ ගෲප් එකට දානවා. ඒකේ ලින්ක් එක ඒකේ හරියට මේ වගේ ඔන්න ඔය වගේ දේ දුන්නක පාඩ තියෙනවා. ඊළඟට කතා කරන ප්‍රැක්ටිෂන් ඇප් එක. Apple එක. ඕගොල්ලෝගේ ස්මාර්ට් ෆෝන් එකේ Android නම් ඒකට තියෙනවා Japanese alphabet learn easily කියලා. පොළ පාට. එකේ ජපාන් අයන්නක් තියෙන රතු පාට ඇප් එක. ඒකද. මේකේ නම් මම කරන විදිය වීඩියෝ එකක් හදලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට එවන්න පුළුවන්. අවශ්‍යයි කියන්නේ. ගෲප් එකේ නැති අය මම කියන්නේ. Android එක ඒකත් මම හදලා තියෙනවා. වීඩියෝ එකක් කොහොමද කරන්නේ. ඔබ ඒක කරලා පළවෙනි වතාවේ අර අකුරු ටික ලියලා කරලා බලන්න. කරපුවම කීයක් හරියනවද කියලා. අපි හිතමු අකුරු 46යි මේ අනාය කියන 45න් තියෙන්නේ. මේකේ 46යි. අපි මේකේ 45න් 10ක් හරියනවා කියලා. පළවෙනි වතාවේ. හොඳයි. දෙකක් තුනක් හරියන්න පුළුවන්. එකක්වත් හරියන්නේ නැති වෙන්න පුළුවන්. මේකෙන් අපි හිතමු 5ක් හරියනවා කියලා. මොකද කරන්නේ නැහැ. ඕක තමයි කරන්නේ. ඊළඟට ඕගොල්ලෝ දැන් අර ඉතුරු වෙලා තියෙනවනේ අපි අකුරු 5ක් කියලා දෙකක් කියලා තව 30
එක අකුර ගානේ 46ම ලියාගෙන ඉන්නවා. එක අකුරකින් එකයි 46ම ලියනවා. 46ම ලියාගෙන ගිහලා ආයෙත් මේ ඇප් එක. එතකොට ඒක කරපුවාම ඔබට අනිවාර්යෙන්ම මීටර 10ක් හරියන 10ට වඩා හරියන. 5ක් හරියන 5ට වඩා හරියන. අපි හිතමු මේක ඊළඟ වතාවේ 12ක් වුණා කියලා. මේක වෙලා 8ක් වුණා කියලා. නැවතත් එක අකුර ගානේ ලියන්න 46. එහෙම අකුරු 46ම හරියනකම් මේක කරන්න. අකුරු 46ම පුළුවන් වුණා නම් එතන තමයි තැන. ඒක තමයි ඇචීව් කරන්න ඕනේ. හරි. ඒතර අපි අපේ පන්ති වල තියෙන ක්‍රමය තමයි විශේෂයෙන් ෆිසිකල් ක්ලාස් වල. උඩ පුළුවන් වෙනකම් අපි ඉස්සරහට යන්නේ. දැන් ඔන්ලයින් ක්ලාස් වල තාම අපිට ඒක මේකට ගන්න බෑ. මොකද සමහර ළමයි ඇත්තටම අවංකවම ඒක කරන්නේ නැහැ. ඒක ඔන්ලයින් ක්ලාස් වල වරදක් නෙවෙයි මං කියන්නේ. අවංකවම වෙලාව දාලා කරන්නේ. හරි. ඒ ඉඳලා මේක කල්පනාවට ගන්න. ඕල් කරන්න තියෙන්නේ. මම කියපු වැඩේ මම සාධිත වෙන්නේ. JLP එක්සෑම් එකට දැම්මේ. නිවාරේ ලකුණු 100 තියෙන අපිට ගන්න පුළුවන් මාර්ගය. මේ කියන දේවල් තමයි. අපි විඥානයේ මොකද සම්පූර්ණ කරනවා, කන් සම්පූර්ණ කරනවා, පේපර්ස් කරනවා, ඒවි ටෙස්ට් එකක් කරනවා. ඒ කරලා පාස් වෙන්න බෑ කියන්නේ. ලේසි කෙනෙක් වෙන්න බෑ. ඒක පුළුවන් මේක. ඕගොල්ලන්ට මොනවද තියෙන අපහසුතා මොනවද තියෙන ප්‍රශ්න මොනවද තියෙන ගැටලු උඩට කතා කරන්න පුළුවන්. මොනවද තියෙන ගැටලු මේ ෆිසිකල් ඉන්න ඕන ඒගොල්ලන්ට මේගොල්ලෝ තියෙන ගැටලු අහන්න ඉස්පස් කරලා මොනවද මේ අපේ ඕගොල්ලන්ට තියෙන මොනවද ගැටලු ප්‍රශ්න මොනවද තියෙන්නේ මයිසන් දජෝ දෙස්කා ප්‍රශ්න මොනවද තියෙනවද දජෝ දෙස්කා මයිසන් ඔව් සර් මට නම් අවුලක් නැහැ අකුරු ටික ඕකේ හරි හරි මම හිතනවා අනික් කාටත් ගැටලුවක් නැතුව ඇති කියලා තියෙනවා ප්‍රශ්න මොනවද තියෙන්නේ යෝවන් සන්ද ගැටලු තියෙනවද හරි හොඳයි එහෙනම් පළවෙනි තම පොත් නැති අය WhatsApp message එකක් දාන්න ඊළඟට ඇප් එක අවශ්‍යයි ඒකේ සාමාන්‍ය ගෲප් වල යනවා ඒවල නැති අය මම මේ කියන්නේ සමහර වෙලාවට සම්බන්ධ වෙලා ඉන්නේ ඒගොල්ලොත් පුළුවන් එක ලබා ගන්න ඊළඟට දැන් කාට හරි මේකේ මේ කොටස මගේ අරුණා කරනවා මේ රෙකෝඩින් එකත් හම්බෙයි හැබැයි ඊට වඩා හොඳ රෙකෝඩින් එකක් තියෙනවා මම YouTube එකේ දාලා තියෙනවා ඉරගණන් අපකන සහ කෝටි 10ට යනකම් ගණන් කරන්න වීඩියෝස් තුනක් එච්චරයි තියෙන්නේ ඒකේ ඕගොල්ලන්ට පුළුවන් මේක මේ විදිහටම බලන්න ඒකේ සියලුම ඇටැච්මන්ට් ඔක්කොම තියෙනවා ඒකේ මේ පිළිවෙලට ඒ ටික මම හිතනවා ප්‍රමාණවත් කියලා අදට අපි පළවෙනි දවසදී මේකද ඕගොල්ලන්ට මම හිතනවා ගැටලුවක් නැතුව අපි නැවත හම්බෙන්නේ ඔය ෂෙඩියුල් එක දානනේ උපයෝග කරගන්න මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් පොත් ලැබීම නොලැබීම අරගෙන ඔක්කොම ප්‍රශ්න තියෙනවා නම් දාන්න මැසේජස් ඒවට උත්තර දෙනවා තාක්ෂණික ප්‍රශ්න වලට ඒකට භාෂාවේ ප්‍රශ්න වලට මම අනිවාර්යෙන් කතා කරගෙන වෙලෙම මම බලන්න නිසා බොහොම ස්තුතියි ගොමාරි කතෝ ගොසයිමාස් අද සම්බන්ධ වුණාට නැවත අපි හම්බෙනවා තාම ඉක්මනින් මේ සතියේ අවසානයේ යම්බ නැවත දෙවෙනි සෙෂන් එක සෙෂන් 46ක පළවෙනි එක තමයි අද පටන් ගත්තේ. තව සෙෂන් 46ක් තියෙනවා. එවනම් වයසු මිනසයි සියලු දෙනා. සරණ.